අයිබෝවන් මැද පිරිදික රටක සේවය කරන කෙනෙක් හැටියට මං එක්තරා වීඩියෝ එකක් දැක්කා. මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඇත්තටම මටත් ඇස්වලට කඳුළු ආවා. මොකද අපේත් උණු වෙන හදවත් තියෙන නිසා. විශේෂයෙන්ම කුවේට් රටට එන අපේ ආදරණීය සහෝදරියන්. එහෙම නැත්නම් අපේ අක්කලා අම්මලා නංගිලා. යම්කිසි කරදරයක් ප්‍රශ්නයක් වෙච්ච හැම මොහොතකම අපි ඔවුන්ගේ පිටිපස්ස හිටගත්තා. ඔවුන් ගුණයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කතාවක් නෙවෙයි මේක ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මම කිසි දවසක මේ වගේ දේවල් සමාජ මාධ්‍යයේ දාලා නැහැ. මම මේ වීඩියෝ එක දාන්නේ තේ සහෝදරියන් අහලා නෙවෙයි. හැබැයි මේකේ ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා අපේ රටේ පිරිමින්ට. හරිද? පිරිමින්ට. ඊට කලින් අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමුකෝ. මේ සහෝදරිය මොකද්ද කියන්නේ කියලා. ඔයත් අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබටත් ඒ දුක දැනේ. බලන්න වීඩියෝ එක. කුවේට් වලට ඇවිල්ලා දැන් අවුරුදු 2ක් වෙන්න එනවා. ඉතින් හැම දවසකම මගේ දුව කතා කරා. ආව දවසේ ඉඳන් එයාට කොහොම හරි දවසට කතා කරනවාම තමයි එයාට. ඒ කතා කරන හැම දවසකම මෙහෙන් එක වචන කෑලි කියනවා. ඒ කිව්වට කවදාවත් දැන් මේ අවුරුදු 2ක ඉවරෙන්න ලබන මාසෙට තමයි 2 ඉවර වෙන්නේ. ඉතින් ඔය යන්න මාස තියෙනකොට තමයි දුව දැන් කියන්නේ අනේ අම්මා එන්නකෝ යා ඉක්මනට එන්නකෝ ෆෝන් එකෙන් එන්නකෝ පයින්නකෝ. එයාට තේරෙන විදිහට එයා එහෙම කියනවා. ඉතින් දැන් එයා මට කියන්නේ එන්නම කියලා. එන්න ඔයා එන්න තෝරන්නේ ඔයා එන්න අම්මේ. එහෙම තමයි දැන් එයා කියන්නේ. තාම චූටි. ඉතින් අවුරුදු 4ක් වෙනවා එයාට. ඉතින් දැන් නිින්ද යන්නෙත් නෑ රැට. ඇයි ඉස්සර ඒ කතා අහන්න ආසයි. ඉතින් ඒකට ඉස්සර ඒකම කීවේ නෑනේ. දැන් තමයි එයා කියන්නේ. දැන් යාන අවුරුදු 2ම වැඩ කරා කිසි කියන්නේ එහෙම හිත දුකයි දරුවා දාලා අපේ තැන දුකයි. ඒත් දැන් අර කියන කතා වලට දැන් යන්න තිබ්බනම් අනේ දරු පැටියා ගාවට කියලා හිතේ 10000 වාරයක් හිතෙනවා. ඒවා අර වැඩ කරන ලාන්නේ කතා කරන්නේ ඒව රැට ගිහලා මතක් වුණාම නිින්ද යන්නේ නැහැ සමහරත් දවස්වලට. අනේ ඉක්මනට මේ කාලේ ඉවර වෙනවා නම් කියලා විතරයි ප්‍රාර්ථනා කරන්නේ අල්ලා දෙයියන්ට. හැමදාම දවසක් ඉවරනකොට ඉඩ අහස බලලා ඉතින් දෙයියන්ටම තමයි කියන්නේ අනේ ඉක්මනට කාලේ ඉවර වෙලා අපිට යන්න ලැබෙන්නේ කියලා. අනිත් අම්මලාත් එහෙම ඇති කියලා හිතනවා. මට නම් මාරු දුකයි. ඒ කතාව ඔබ ඇහුවා නේද? මොකද්ද හිතෙන්නේ? කාගේද වරද? මේ සහෝදරිය ඇත්තරම තරුණ වයසේ ජීවත් වෙන සහෝදරියක්. මේ දරුවා දාලා එන්න ඇත්තේ අවුරුදු 1මාරෙන් හෝ ඒ වගේ වයසේ තමයි දාලා එන්න ඇත්තේ. ඇය මේ වෙනකොට අවුරුදු 2ක් අවසන් කරා කියලා තමයි එයාගේ කතාවේ කියන්නේ. හැබැයි අවුරුදු 2ක් අවසන් කරවුවා තමන්ගේ ප්‍රශ්න විසඳලා නැත්තම් කොහොමද යන්නේ? ඒ දරුවාට දැන් අවුරුදු 4යි. දැන් කියනවා අම්මේ එන්න. ඒ දරුවට අම්ම ඕන දැන්. දරුවට අම්ම ඕන වුණත් අම්මගේ ගෙදර දොරේ ආර්ථික ප්‍රශ්න විසඳලා නැත්තම් මොකද්ද කරන්නේ? අද අපි අහනවා සමාජයේ අවුරුදු 4 5 6 7 දරුවෝ දූෂණය වෙනවා. අපි වහනමඩ සමාජය අපිව දකිනවා. මම දැක්කා මේ මෑතකදී දරුවෙක් අවුරුදු 5ක 6ක දරුවෙක් දූෂණය කරලා මරලා දාලා. මේ සහෝදරියගේ දරුව ඇත්තටම මල් කැකුලා. ඉස්සර අපි පොඩි කාලේ අපේ අම්මලා අපිට කියනවා මේ ලොකු වෙලක් කියනවා උඹ අවුරුදු 3මාරක් මගේ කිරි බිව්වා. මට මතක නැහැ. බිව්වා කියලා අම්මා කියනවා. අපිට අවුරුදු 3මාරක් ඒ කාලේ ඒවා එච්චර ගණන් නැහැ නේ අපිට එහෙම ගාණක් නැහැ. හැබැයි මගේ බාලනංගි අවුරුදු 4ක් කිරි බිව්වා. හරි බොහොම අමාරුවෙන් නතර කරගත්තේ ඒක. ඒ කියන්නේ දරුවෙකුට මව්කිරි අවශ්‍යමයි. අද අපේ රටාවක් හැදිලා තියෙනවනේ අර එළදෙන්නුන්ගේ කිරි දෙන්න. එහෙම නැත්නම් ගවයන්ගේ කිරි දෙන්න. රටාවක් හැදිලා තියෙන ලෝකේ. හැබැයි අපේ රටේ අම්මලා එහෙම අපිට ඉස්සර කාලේ එහෙමුන්නේ නැහැ. මව් කිරිම තමයි. ළමයි 5 දෙනාද 6 දෙනාද 10 දෙනාද මව් කිරි තමයි අවුරුදු 3 2 3 4. අද බඩින් එලට ආපු දවසේ ඉඳලා සමහරක් දරුවන්ට පිටිකිරි.
හැබැයි මේ සහෝදරිය ඊටමත් හිතේ දුකක් තද කරගෙන ජීවත් වෙන සහෝදරියක්. මොකද මව් සෙනෙහස ඒ සහෝදරියගේ මූණෙන්ම ඒක තේරෙනවා. මම දැක්කා ඒ සහෝදරියගේ වීඩියෝ මම ගොඩක් බැලුවා. ඒ සහෝදරිය ගොඩක් මානසික ආතතියෙන් තමයි ඉන්නේ. ඒ මොකද මෙතෙන්ට දැනෙනවා දරු සෙනෙහස. ඇය සමහරට බලන්නේ දරුවෝ වෙන්න පුළුවන් මේ රටේ. ඉතින් මම කියන්නේ මෙතන මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් දරුවා කියන්නේ දරුවෝ තනි කරවුවොත් ඒ දරුවන්ගේ ජීවිතෙත් විනාශයි. අර අම්මගේ ජීවිතෙත් විනාශයි. අපි දැකලා තියෙනවා සමාජයේදී දරුවෝ දාලා රට ඇවිල්ලා අවුරුදු 25 30 ඉඳලා ඒ දරුවෝ කසාද බන්දලා හැමදේම කරලා උනට පස්සේ ඒ දරුවන්ට අර අම්මා තාත්තා තියෙන සෙනෙහස නැහැ. මව් සෙනෙහසත් නැහැ. අම්මටත් එහෙමයි. අවසානට සමහර අම්මලා අනාථ නිවාසවල අපි දන්න කාරණා. සමහර දරුවෝ ගණන් ගන්නෑ. අම්මලා තාත්තලා. ඇයි? ඒ කට්ටිය අතර සම්බන්ධ තිබිලා නැහැ. පොඩි කාලේ ඉඳලම. එයාලා ආදරය කරන්නේ එක්කෝ කිරියම්මට නැත්තම් මහත්තයාගේ පවුලේ අක්කා කෙනෙකුට නැත්තම් තමන්ගේ මවගේ පුංචි අම්මට වෙන්න පුළුවන් නැත්තම් ලොකු අම්මට වෙන්න පුළුවන්. ඔහොම තමයි. අම්මට ආදරයක් නැහැ. තාත්තට ආදරයක් නැහැ. හැබැයි එයාලගේ සියලු දේවල් කරලා තියෙන්නේ අම්මා තාත්තා කියන එක අමතකච්ච දරුවෝ උන්තර අපේ රටේ තියෙනවා. හැබැයි මේ සහෝදරියගේ කියන කතාවේ ගොඩක් කතා තියෙනවා බැලුවා. හැබැයි මෙයා කියන්නේ තමන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා මොනවා හරි තමන්ගේ පෞද්ගලික මොනවා හරි නිසා තමයි රට ඇවිල්ලා තියෙන්නේ. කාලකන්ණි කොන්දක් පර නැති පිරිමි කසාද බැන්දහම මේ වගේ කාන්තාවන්ට බහුතරයකට වෙන හානිය තමයි මේක. මේ සහෝදරියගේ හිතේ හයියට ඉන්නව ඇරෙන්න නැතුව වෙන දෙයකට ඉන්නවා කියන එක මට තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ වීඩියෝ එක ගත්තේ එයාගෙන් අහලත් නෙවෙයි. ඒ වුණත් මමත් කුවේට් රටේ ජීවත් රස්සාව කරන නිසා අපි නිරන්තරයෙන්ම මේ කුවේට් රටේ ජීවත් වෙන අපේ සහෝදරයෝ වෙනුවෙන් පිළිහිට්ට පිරිසක් ඉන්නවා මේ රටේ. ඔවුන්ට ඕනම කරදරයක අපි කතා කරනවා. ඔවුන් වෙනුවෙන් ඕනම වෙලාවක අපි කැපකිරීම කරනවා අසාධාරණයක් වුණොත් ඔවුන්ට. හැබැයි මේ කිරිබොන දරුවෝ දාලා රටවල් වලට ඇවිල්ලා විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීගෙන නින්දක් නැතුව කණ්ඩ නැතුව ජීවත් වෙන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. රොටි පැකට් එක දෙවේලක් කාපු මිනිස්සු මේකේ ජීවත් වෙනවා. සමහර දවස් වලට බත් සතියට එකපාරක් දෙපාරක් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ තමන්ගේ දරු පවුල වෙනුවෙන් මිසක් වෙන දෙයකට නෙවෙයි. ඒකයි මම කියන්නේ. මේ දරුවෝ දාලා රට එන්න එපා. මොකද මේ දරුවන්ගේ මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් කොහොම හරි ජීවත් වෙන්න බලන්න. මම කියන්නේ ඒකයි. දැන් ඔයාලා කියයි උඹ නම් කියයි මෙහෙමයි කියලා. හැබැයි මේ වගේ කිරිබොන දරුවෝ දාලා ආවට පස්සේ මම දන්නේ මොකද්ද කියන එක. මට ඒකට දෙන්න උත්තරයක් නැහැ මට. ඇත්තටම දෙන්න උත්තරයක් නැහැ. මොකද හේතුව